අනේ මන්දා සිරිසේන මේ යන විදිහට බැලුවම හිතට හරි බයක් දැනෙනවා. හැමදේම මිල වැඩි. තේල් ටික ගෑස් ටික ගන්නත් මොන තරම් කට්ටක් කන්න ඕනේද? ඇත්ත ගුණපාල ඇත්ත. ඇත අපි විතරක් නෙරෙයිනේ. මගේ පුතා කිව්වා අද මුළු ලෝකයම මේ අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. මේ තේල් ගෑස් ප්‍රශ්නය අද අපිට විතරක් නෙවෙයි ලෝක බලවතුන්ටත් ලොකු හිසරදයක් වෙලා. ඒක හරි. ඇත් රජයට මේවා මීට වඩා හොඳට කරන්න තිබුණා නේද කියලා හිතෙනවා. වැරදි අඩුපාඩු ඕනෑම තැනක තියෙනවා. ඇත් හිතන්න කුණාටුවක් අස්සේ නැව යනකොක අපි නැවියන්ට බැන හිටියොත් වෙන්නේ නැව ගිලෙන එක විතරයි. රජය මේ වෙලාවේ ලෝකයේත් එක්ක හැප්පිලා මේ ප්‍රශ්න විසඳන්න ලොකු සටනක ඉන්නේ. අපිත් මේ වෙලාවේ රජයට සහයෝගය නොදී තවත් ප්‍රශ්න ඇති කළොත් වෙන්නේ රටම අගාධයට යන එක. ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අපි රණ්ඩු වුණොත් අන්තිමට පරදින්නේ අපේම දරුවෝ. මේක අපි දේශපාලන පාට පක්ෂ බලාලා බෙදෙන්න ඕන වෙලාවක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු විදිහට අපි රජයේ වැඩපිළිවෙලට ශක්තියක් වෙන්න ඕනේ. එතකොටයි මේ අමාරු කාලේ ඉක්මනින් ඉවර කරලා අපිට ආයෙත් නැගිටින්න පුළුවන් වෙන්නේ.